පුතා අයිබෝන් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ බැංකු සැසඳුම් කියන පාඩම ගැන. මේකේ සාරාංශය චුට්ටක් තේරුම් ගන්න. මේකෙන් කතා කරන්නේ බැංකු සැසඳුම්. බැංකු සැසඳුම් එන්නේ ඇයි කියන එක ඉස්සෙල්ලා කතා කරලා ඉමු. උදාහරණයක් ඔයා ගාව සල්ලි වගේක් තියෙනවා. ඔයා ඒ සල්ලි යාළුවට දෙනවා. කාගේ සල්ලිද යාළුවට දුන්නේ? ඔයාගේ සල්ලි. ඔයාගේ සල්ලි යාළුවා ගාව තියෙන ඔයාගේ සල්ලි ඔයාට ඒක වත්කම. මොකද? වත්කම. යාළුවට ඔයාගේ සල්ලි වගකීමක්. මේ බලන්න. මේ යාළුවට ඔයා සල්ලි වගේක් දුන්නා. 100ක් දුන්නා කියලා හිතන්න. යාළුවා ගාව තියෙන ඔයාගේ සල්ලි ඔයාට ඒක වත්කම. යාළුවට ඔයාගේ සල්ලි ටික වගකීමක්. ඇයි ඒ? ඔයා ඉල්ලුවාම ආපහු දෙන්න ඕන එයාට ඒක වගකීමක්. ඔයා ඉගෙනගෙන තියෙනවා විත්වසටහන් රීතියේ වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. වගකීම් වැඩිවීම බැර අඩුවීම හර. මේ බලන්න. එහෙනම් ව්‍යාපාරයේ විසින් මේ ව්‍යාපාරයේ සල්ලි වගයක් දානවා බැංක් එකේ ගිහිල්ලා. ව්‍යාපාරයේ සල්ලි බැංකුවේ දාපුවාම ව්‍යාපාරයේ සල්ලි බැංකුවේ දාන්න. බැංකුවේ තියෙන ව්‍යාපාරයේ සල්ලි නිසා ව්‍යාපාරයට එක වත්කම. බැංකුවේ තියෙන ව්‍යාපාරයේ සල්ලි නිසා බැංකුව පැත්තෙන් එයාට ඒක වගකීම. මේ බලන්න. දැන් එතකොට ව්‍යාපාරයේ විසින් හදන්නේ බැංකු ගිණුම. බැංකුව විසින් හදන්නේ බැංකු ප්‍රකාශය. මේ බලන්න. ඔයා යාළුවට 100ක් දුන්නා. ඔයා ආපහු යාළුවගෙන් 20ක් ගත්තා කියලා හිතන්න. ඔයා ආපහු යාළුවට 10ක් දුන්නා. යාළුවට 100ක් දුන්නා. යාළුවගෙන් ආපහු 20ක් ගත්තාම යාළුවා ගාව තියෙන ඔයාගේ සල්ලි 80යි. ආපහු ඔයා යාළුවට 10ක් දුන්නාම යාළුවා ගාව තියෙන ඔයාගේ සල්ලි 90ක් වෙනවා. හරිනේ? එතකොට යාළුවා ගාව තියෙන්න ඕන ඔයාගේ සල්ලි වගේක් 90ක. එතකොට ඔයා මේ සල්ලි ඉල්ලන්න ගියපුවාම යාළුවා මෙන්න මේම කියනවා. 90ක් නෑ 80යි තියෙන්නේ. ඕන ඒ 80 දෙන්නම් ඔයාලට. ගණන් හදපුවාම 90ක් එනවා. හරි ගාන 90යි. හැබැයි යා කියන 80යි තියෙන්නේ. දැන් ඔයා යාළුවා ගාව දාපු සල්ලි වෙනුවෙන් ඔයා ගිණුම් තියන්න ඕනද නැද්ද? තියන්න ඕන. ඊට පස්සේ ඔයා දන්නවා හරි 90යි තියෙන්නේ. යාළුවා ගාව 90යි තියෙන්නේ. ඔයා කපටිකමක් කරන්න ඔයා 100 ඉල්ලනවා. මගේ සල්ලි දෙන්න. 100ක් දෙන්න. 100ක් නේ ඔයා ගාව තියෙන්නේ. නෑ. ඌ කියනවා නෑ 90යි තියෙන්නේ. දැන් ඔයාගේ සල්ලි වෙනුවෙන් එයා ගිණුම් තියනවද නැද්ද? තියෙනවා. ඔයාගේ සල්ලි වෙනුවෙන් ඔයා ගිණුම් තියනවා වගේම යාළුවා ඔයාගේ සල්ලි වෙනුවෙන් ගිණුම් තියනවා. යාළුවා ඔයාගේ සල්ලි වෙනුවෙන් හදන ගිණුම වගකීමක්. හේතුව එයාගේ සල්ලි වෙනුවෙන් නෙමෙයි ඔයාගේ සල්ලි වෙනුවෙන් හදන්නේ. ඔයාගේ සල්ලි වෙනුවෙන් හදන්නේ වත්කම. ඕකම තමයි බැංකු සැසඳුම් වලත් තියෙන්නේ. ව්‍යාපාරයේ සල්ලි වෙනුවෙන් බැංකුව හදන්නේ වගකීම් ගිණුමක්. ව්‍යාපාරයේ සල්ලි වෙනුවෙන් ව්‍යාපාරය හදන්නේ වත්කම් ගිණුමක්. ඕක තමයි අදහස වෙන්නේ. මේ බැංකු ගිණුම හදන්නේ ව්‍යාපාරය. මේක ව්‍යාපාරය විසින් හදයි. ව්‍යාපාරයට වත්කමක්. බැංකු ප්‍රකාශය හදන්නේ බැංකුව. මේක බැංකුවට වගකීමක්. දැන් බලන්න. ගනුදෙනු ටිකක් දෙන්න. මෙතන ගනුදෙනු 5ක් විතර දෙන්න. 1. ව්‍යාපාරය බැංකුවේ සල්ලි දැම්මා. බැංකුවට දැම්මා 1000ක්. 2.
ණය ගැති කියන්නේ අපි යාට ණයට විකුණලා එයා අපිට සල්ලි දෙන්න ඉන්න එක්කෙනෙක්. කලින් කතා කරානේ ඔබ. ණය ගැතියෙක් අපේ බැංකුවට සල්ලි දාලා 200ක් බැංකුවට කීයක් දාලාද 200ක් දාලා ණය හිමියෙක්ට ණය හිමි ගෙවීම අපි ණය හිමියෙක්ට චෙක් පතක් දීලා 300ක අතර පොලි ආදායමක් හම්බෙලා 100ක පහ බැංකු ගාස්තුවක් ගෙවලා 200ක මෙන්න ගනුදෙනු පහ. ඕකේ බැංකුවේ සල්ලි දාපුවාම පළවෙනි එක 2 3 4 5 පළවෙනි අවස්ථාව බැංකුවට සල්ලි දාපුවාම බැංකුවේ තියෙන සල්ලි වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ වත්කම් මොනවා වෙනවද? ඔයාගේ බැංකුවේ තියෙන වත්කම වැඩි වෙනවා. ඔයාට වත්කම් වැඩි වෙනවා. බැංකුවේ තියෙන සල්ලි වැඩි වෙනවා. ණය ගැතියෙක් 200ක් දාපුවාම ඒ බැංකුවේ තියෙන සල්ලි වැඩි වෙනවා. ණය ගෙවීම ණය හිමියෙක්ට ගෙවපුවාම බැංකුවේ තියෙන සල්ලි අඩු වෙනවා. පොලි ආදායමක් ලැබුණාම බැංකුවේ තියෙන සල්ලි එකතු වෙනවා. බැංකු ගාස්තුවක් ගෙවපුවාම බැංකුවේ තියෙන සල්ලි අඩු වෙනවා. වටිනාකම් ටික අන්තිමට ඉතුරු වෙන්න ඕන මෙන්න මේ ටික නේද? ඔයා බැංකුවට දැම්ම 1000ක් ණය ගැතියෙකුත් බැංකුවට සල්ලි දාලා දෙනවා. ඔයාගේ account එකට දාලා තියෙනවා 200ක් 1200යි. ණය හිමියෙක්ට ගෙවලා තියෙනවා 300ක්. ණය හිමියෙක්ට 300ක් ගෙවපුවාම 1200න් 300ක් අඩු වුණාම 900යි. පොලි ආදායම් හම්බෙලා 100ක් 900ක් තිබ්බ තැනට 100ක් එකතු වුණාම 1000යි. බැංකු ගාස්තු ගෙවලා 200ක්. එතකොට ඔයාගේ account එකේ තියෙන්න ඕන හරිම ගාණ 800යි. හරිනේ. දැන් ඕක accounts වලින් කරන්න යන්නේ ඕක ගිණුම් වලට දාන්න හදන්න. ගිණුම් වලට දාන හැටි බලන්න. මේ බලන්න. බැංකුවේ තියෙන සල්ලි වලට වත්කම් නිසා වැඩිවීම හර අඩුවීම බැර. අරයට ඔයාගේ සල්ලි වගකීමක් වැඩිවීම බැර අඩුවීම හර. දැන් බලන්න බැංකු ගිණුම මම දැනට T ගිණුමක් ගන්න. T ගිණුම අපි බැංකු ගිණුමක මේ පැත්ත අපි කියනවා හර මේ පැත්ත අපි කියනවා බැර. බැංකු ගිණුම බැංකුවට වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. බැංකු ප්‍රකාශය ඔහොම නෙමෙයි තියෙන්නේ මෙන්න මෙහෙමයි තියෙන්න ඕන. බැංකු ප්‍රකාශය වෙනස්. අරකට වඩා වෙනස්. මේ බැංකු ප්‍රකාශය එතකොට මෙතන විස්තරය හර බැර ශේෂය ඕකයි කේස් එක. දැන් ඔයාගේ account එකේ තියෙන සල්ලි වෙනුවෙන් ඔයා ගිණුමක් හදනවා. ඔයාගේ account එකේ තියෙන සල්ලි වෙනුවෙන් බැංකුව ගිණුමක් හදනවා. ඔයා හදන ගිණුම වලට වත්කමක් බැංකුව ඔයා වෙනුවෙන් හදන ගිණුම බැංකුවට වගකීමක්. මේ බැංකුවේ සල්ලි වැඩි වෙන්න ඔයාගේ වත්කම වැඩි වෙන නිසා අපි මෙතන දානවා ඔයා මුදල් තැන්පත් කරානේ 1000යි. බැංකුවට ඔයා බැංකුවේ සල්ලි දාන්න යාළුවා ගාව සල්ලි දාන්න යාළුවට වත්කමක්ද වැඩි වෙන්නේ වගකීමක්ද වැඩි වෙන්නේ? වගකීම. එයා වගකීම් වැඩි වෙන නිසා එයා මුදල් කියලා බැර කරනවා 1000ක්. ඊළඟ එක බැංකු ප්‍රකාශයේ විශේෂත්වයක් තියෙනවා එකින් එක ශේෂ කරයි යනවා. එයාගේ බැර පැත්ත කියන්නේ එකතු වෙන පැත්ත, හර පැත්ත කියන්නේ අඩු වෙන පැත්ත. හේතුව වගකීම් නිසා. දැන් එයා ගාව 1000ක් තියෙනව නේද? ඔයා 1000 දාපු නිසා
දෙවනි ගනුදෙනුව බලන්න. ණය ගැතියෙක් ඔයාට සල්ලි දාලා බැංකුවට සල්ලි දාලා 200ක්. ඔයාගේ බැංකුවේ තියෙන සල්ලි වැඩි වෙන නිසා ඔයාගේ වත්කම් වැඩිවීමක් නේද ඔයා ගණන් ගන්න. වත්කම් වැඩිවීම එහෙනම් ණය ගැති කියලා ඔයා හර කරනවා වත්කම් වැඩිවීම හර නිසා 200ක්. බැංකුවට සල්ලි වැඩි වෙද්දි ඔයාගේ account එකේ සල්ලි වැඩි වෙද්දි එයාට ඒක වගකීමක් වෙන නිසා එයා දානවා ණය ගැති කියලා බැර පැත්තේ 200ක්. 1000ක් තිබ්බා 200ක් මොනවා වුණාද? එකතු වුණා. උත්තරේ 1200යි. මං කලිනුත් කිව්වා ගනුදෙනුව මේක ශේෂ කරගෙන යනවා. 3 ණය හිමියන්ට කළ ගෙවීම. ණය හිමියන්ට අපි සල්ලි ගෙවපුවාම අපේ බැංකුවේ තියෙන සල්ලි අඩු වෙනවා. බැංකුවේ තියෙන සල්ලි අඩු වෙනවා කියන්නේ අපේ වත්කම් අඩු වෙනවා. වත්කම් අඩුවීම මේ තියෙන වත්කම් අඩුවීම බැරනේ. ණය හිමි කියලා බැර කරනවා අපි 300ක්. අපේ account එකේ සල්ලි අඩු වෙන්න අරයට ඒක වගකීම් අඩුවීමක්නේ. ඒ නිසා එයා ණය හිමි කියලා හර කරනවා 300ක්. වගකීම් අඩු වෙන නිසා. දැන් 1200ක තිබ්බ වගකීම 300ක් මොනවා වුණා? අඩු වුණා. දැන් කීයද? 900යි. ඊළඟ එකට පොලී ආදායම් හම්බෙද්දී අපේ account එකේ සල්ලි වැඩි වෙනවා. අපේ account එකේ සල්ලි වැඩි වෙනවා කියලා කියන්නේ අපි හදන ගිණුම වත්කම් වැඩිවීම හර පොලී ආදායම්. පොලී ආදායම 100යි. ඊට පස්සේ පොලී ආදායම් නිසා අපේ account එකේ සල්ලි වැඩි වෙන්න අරයාගේ වගකීම් වැඩි වෙන නිසා එයා බැර පැත්තේ දානවා 100ක්. එතකොට 1000යි. අන්තිම එක බලන්න. බැංකු ගාස්තු ගෙවපුවාම අපේ account එකේ සල්ලි අඩු වෙනවා. අපේ සල්ලි අඩු වෙනවා. බැංකුවේ සල්ලි අඩු වෙනවා. බැංකුවේ සල්ලි අඩු වෙන එක අපේ වත්කම් අඩුවීමක් නිසා බැංකු ගාස්තු කියලා දාන්නම්. ගාස්තු කියලා බැර කරනවා 200ක් වත්කම් අඩු වෙන නිසා. මෙතන ගාස්තු කියලා හර කරනවා හේතුව එයාගේ වගකීම් අඩුවීම හරනේ. ගාස්තු කියලා හර කරනවා 200ක්. දැන් ශේෂය කීයද? 800යි. බැංකුව හදපු එකේ ශේෂය 800යි. බැංකුව අපි වෙනුවෙන් හදපු ගිණුමේ ශේෂය 800යි. මේ තියෙන්නේ ඒක. දැන් බලමු අපි වෙනුවෙන් හදපු ගිණුමේ ශේෂය. එකතු රෝල් ගහලා වැඩි පැත්ත එකතුව දෙපැත්තෙම දාන්න. වැඩි පැත්ත හර පැත්ත 1300යි. මෙතනත් 1300යි. 300යි 200යි 500යි. 500ක් තියෙනවා 1300 වෙන්න කීයක් මදිද? 800ක් මදි. ශේෂය පාගේ ශේෂය ඊගේ 800යි. මේ අපි හදපු account එකේ අපේ ගිණුමේ 800ක් පෙන්නනවා. අරයාගේ ගිණුමෙත් කීයක් පෙන්නනවද? 800ක් වෙන්න. ඕකයි බැංකු සැසඳුම් කියන පාඩමේ සාරාංශය. ඊළඟට මේකත් අහගන්න. බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශයයි රෝල් කරන්නේ මෙහෙමයි. බැංකු සැසඳුම් නෙමෙයි තාම හැදුවේ. මේ හැදුවේ අපි අපේ වෙනුවෙන් හදන account එකයි අපේ සල්ලි වෙනුවෙන් බැංකුව හදන account එකයි මේ හැදුවේ. දැන් අපි එයයි හරියට ගනුදෙනු සටහන් කරලා තියෙනවා නම් ශේෂයන් සමානද අසමානද? ශේෂයන් සමානයි. අපි එයයි හරියට ගනුදෙනු සටහන් කරලා තියෙනවා නම් ශේෂයන් සමානයි. ප්‍රශ්නයක් නැහැ. අසමාන වෙන්න හේතු මොනවද තියෙන්නේ? එක්කෝ අපි දාලා ඒ දාපු ඒවා එයා දාලා නැහැ. එක්කෝ එයා දාලා එයා දාපු ඒවා අපි දාලා නැහැ. ඔය දෙක නේද හේතුන් දෙක? එක්කෝ අපි දාලා අපි දාපු එකක් එයා දාලා නැහැ. එක්කෝ එයා දාලා එයා දාපු එකක් අපි දාලා නැහැ. ඔහොම වුණොත් ශේෂයන් අසමාන වෙනවා. එතකොට එනවා සැසඳීම්. බැංකු සැසඳීම් එන්නේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි සමාන වුණාමද අසමාන වුණාමද? අසමාන වුණාම. අසමාන වුණාම තමයි සැසඳීමක් කරන්න ඕන. දැන් මේකේ සැසඳීම් කරන්න ඕනේ නැහැ. ශේෂයන් සමානයි හරියට ගනුදෙනු ටික දාලා.
ඊට පස්සේ බලමු ඊළඟ උදාහරණ එක උදාහරණකින් පාඩමම පැහැදිලි කරගමු. දැන් උදාහරණයට යන්න. එක උදාහරණයකට යන්න. බලන්න මේ ගාන චුට්ටක් මේ ගානේ ව්‍යාපාරයේ විසින් හදපු එකේ ශේෂය 40000යි බැංකුව විසින් හදපු එකේ ශේෂය 45000යි. ඔගේ අදහස ගන්නවා නම් ගත්ත හැකි නේද මෙහෙම? අපේ account එකේ පෙන්නනවා 40000ක් බැංකුවේ හදපු එකේ පෙන්නනවා 45000. අපේ එකට වඩා බැංකුවේ එකේ පෙන්නන ශේෂය කීයක් වැඩිද? 5000කින් වැඩි. හරිනේ. දැන් හදන්න මෙන්න මේ බලන්න. ආරම්භක ශේෂයන් සමානයි ප්‍රශ්නයක් නෑ. අපි හර කරන ඒවා එයා මොනවා කරලාද තියෙන්න පුළුවන්. අපි හර කරන ඒවා එයා කරලා තියෙන්න පුළුවන් බැර. හේතුව අපි වත්කම් වැඩිවීම හර කරද්දී එයාගේ වගකීම් වැඩිවීම බැර එයා කරන්නේ. අපි හර නම් එයා බැර, අපි බැර නම් එයා හර. එහෙනම් මේ බලන්න. ණය ගැති A කියලා අපි 30000ක් හර පැත්තේ දාලා තියෙනවා. එයාගේ මොන පැත්තේ තියෙන්න ඕනද 30000? එයාගේ තියෙන්න ඕන බැර පැත්තේ 30000ක් ණය ගැති A කියලා තියෙනවා. හරි. තියෙනවා. අපේ ණය ගැති B කියලා හර පැත්තේ 20000ක් තියෙනවා. එයාගේ බැර පැත්තේ 20000ක් තියෙනවා වෙන එකක්. මොකද්ද ඍජු ප්‍රේෂණ කියන්නේ. එහෙනම් මේක අරයාගේ නැති නිසා රවුන්ඩ් කරනවා. අපේ ණය ඊට පස්සේ අපේ බැර පැත්ත බලන්න. ණය හිමි x කියලා අපේ බැර පැත්තේ තියෙනවා 10000ක්. එයාගේ තියනවාද බලන්න හර පැත්තේ 10000ක් තියෙනවා. ටික් කරා. හරි දාගන්න. අපේ ණය හිමි y කියලා තියෙනවා 10000ක්. එයාගේ ණය හිමි y කියලා 10000ක් නැහැ. එන රවුන්ඩ් කරා. ඊට පස්සේ බැංකු ප්‍රකාශයේ ටික් නොවිච්චත් රවුන්ඩ් කරන්න. ආපහු මෙයාගේ හර බලලා අරයාගේ බැර බලන්නේ නැහැ. ආයෙ මෙයාගේ බැර බලලා අරයාගේ හර බලන්නේ නැහැ. හර බලලා බැර බැලුවනේ. එහෙනම් ටික් නොවිච්ච රවුන්ඩ් කරා. රවුන්ඩ්ුත් කරා. හරි. දැන් මට කියන්න අපේ එක සංශෝධනය කරන්න යන්නේ. අපේ එක කියන්නේ මොකද්ද? බැංකු ගිණුම සංශෝධනය කරන්න යන්නේ. බැංකු ගිණුම සංශෝධනය කරන්න නම් බැංකු ගිණුම නිවැරදි කරන්න නම් ඒකට ලියනවා සංශෝධිත බැංකු ගිණුම. සංශෝධිත බැංකු ගිණුම සංශෝධනය කරනවා කියන්නේ නිවැරදි කරනවා. නිවැරදි කරන්න ඕන වැරදි ශේෂය නේද? අපේ එකේ වැරදි ශේෂය කීයද? 40000යි. එහෙනම් ශේෂය 40000යි. මේ ගිණුමකින් අපි accounts වල නිවැරදි කරන්නේ. අපි වෙනම ප්‍රකාශයක් ගහලත් නිවැරදි කරන්නම් මම ඔයාලට තේරෙන්නම මේ බලන්න. මේ බලන්න. අපේ පැවති ශේෂය කීයද? පැවති ශේෂය 40000යි. නැත්නම් වැරදි ශේෂය 40000යි. වැරදි. වැරදි ශේෂයට එකතු කරන ඒවා එකතු කරන්න තියෙනවා, අඩු කරන ඒවා අඩු කරන්න තියෙනවා. ඊට පස්සේ ගන්න තියෙනවා නිවැරදි ශේෂය. නිවැරදි ශේෂය. මේ ප්‍රකාශයක් විදිහට ගන්නනේ ඒක උත්තර හිතන්න එපා. මේක තමයි ඔයාගේ ගණන් හදන්න ඕන. හරි. ශේෂය ගත්තා. වැරදි ශේෂය නිවැරදි කරන්න. දැන් මට කියන්න වැරදි ශේෂය නිවැරදි කරන්න යන්න. වැරදි ශේෂය නිවැරදි කරන්න අපි හදපු එක දිහා බලනවාද අරයා යොපු එක දිහා බලනවාද? නිවැරදි කරන්න බලන්න ඕන අරයා යොපු එක දිහා නේද? එයා යොපු එක දිහා බලන්නේ අපේ එක වැරදි කියලා අපි බලන්නේ. දැන් සැසඳීම කරන්න හදන්නේ. එහෙනම් අපි හදපු එක වැරදි කියලා ඔප්පුනේ අරයා යොපු එක නිසානේ. එතකොට අපේ එකේ වැරදි ශේෂය අරගෙන අරයා යොපු එක දිහා තමයි බලන්නේ. ඊළඟට මේ ශේෂයන් අසමාන වෙන්න බලපෑවේ ටික් වෙච්චද ටික් නොවිච්චද නැත්නම් රවුම් වෙච්චද? රවුම් වෙච්ච නේද අසමාන වෙන්න බලපෑවේ. ටික් වෙච්චා දෙකේම දාපු නිසා සමානයින් ප්‍රශ්නයක් නැහැ නේ. ඒ නිසා අවුලක් වෙන්නේ නැහැ. අවුල් වෙන්නේ අපි දාලා එයා දාලා නැත්නම් එයා දාලා අපි දාලා නැත්නම් ඒ කියන්නේ රවුම් වෙච්චද ටික් වෙච්චද? රවුම් වෙච්ච. එතකොට අපේ වැරදි ශේෂය ගත්තා. වැරදි ශේෂය අරගෙන අරයා එවන එක දිහා බලනවා. එයා එවන එක දිහා බලලා ටික් වෙච්ච ගන්නෙ නැහැ.
ටික් වෙච්ච අපි දාලා නෙදී ටික් නොවිච්ච ගන්න. ඍජු ප්‍රේෂණ කියන්නේ ණය ගැතියෙක් බැංකුවට කෙලින්ම සල්ලි දාලා. ණය ගැතියෙක් බැංකුවට කෙලින්ම සල්ලි දාලා ඒ කියන්නේ බැංකුවේ සල්ලි වැඩි වෙනවා අපේ සල්ලි වැඩි වෙනවා කියලා කියන්නේ අපේ වත්කම් වැඩි වෙනවා අපි ඒක හර කරනවා. ඍජු ප්‍රේෂණ අපි හර කරනවා 20000යි. 20000යි. ඊට පස්සේ ඊළඟ එක බැංකු ගාස් ඊළඟ එක තව එකක් උගන්වන්න. මේ ඍජු ප්‍රේෂණ අපි හර කරන්නේ එක හේතුවක් කිව්වා හරිම තියරිය අපේ වත්කම් වැඩි වෙනවා. අපේ වත්කම් වැඩි වීම අපි හර කරන්නේ එයා ණය ගැතියෙක් බැංකුවට සල්ලි දාපුවම බැංකුවේ තියෙන සල්ලි වැඩි වෙනවා. ඒ නිසා අපි හර කරනවා. ප්‍රශ්නයක් නැහැ නේ. තව එක හේතුවක් කියන්නම් ඕනනම්. එයා මොකද කරලා තියෙන්නේ? බැරනේ. අපි මොකද කරන්න ඕන? හරන්නේ. දැන් කළා. බැංකු ගාස්තු නිසා අපේ account එකෙන් සල්ලි යනවා. අපේ account එකෙන් සල්ලි යනවා කියලා කියන්නේ අපේ වත්කම් අඩු වෙනවා. වත්කම් අඩුවීම බැර. ඒ නිසා අපි දානවා බැංකු ගාස්තු 5000යි. 5000යි. තව එක හේතුවක් එයා මොකද කරලා තියෙන්නේ හර අපි මොකද කරන්න ඕන බැර. ඒක හරිනේ. ඊට පස්සේ දැන් තමයි සැසඳීම රූල් කරන්නේ. මේ බලන්න. සැසඳීම රූල් කරන්නේ මෙහෙම. සැසඳීම රූල් කරන්නේ මෙහෙම. මේකට කියනවා බැංකු සැසඳුම් ප්‍රකාශය. ඔක තමයි බැංකු සැසඳුම් ප්‍රකාශය. උඩින්ම ලියනවා මේකට අනුව ශේෂය තාම ගත්තේ නැහැ. හැබැයි ඒකට අනුව ශේෂය තමයි දාන්නේ. ඒ කියන්නේ සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය එකතු කරනවා. හේතුව කියන්නම් නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවු අඩු කරනවා තැන්පත් කළත් නිෂ්කාශනය නැත්නම් උපලබ්ධි නොවු චෙක් අඩු කරනවා. ඊට පස්සේ උත්තරය ගන්නවා ප්‍රකාශයට අනුව ශේෂය. මෙතන උත්තරය ගන්නේ මේකට අනුව ශේෂය. ඒක මොකද්ද? බැංකු සැසඳුම් ප්‍රකාශයට අනුව ශේෂය. එතකොට ඔයා පාඩම් කරන්න ඕන නම් පාඩම් කරනවා නම් පාඩම් කරන්න ඕනේ මෙන්න මේ දෙක. මේවා පාඩම් කරන්න එපා. සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය මේකේ ශේෂය තමයි මෙතන දාන්නේ. ඊට පස්සේ මේ අඳින එකේ ශේෂය මෙතන ලියනවා. හරිනේ. දැන් බලන්න. දැන් අපි අරකට මේකත් හදමු මේ විදිහට. ඍජු ප්‍රේෂණ කියන ඒවා එකතු වෙන්න ඕන නිසා මම 20000ක් එකතු කරනවා. 20000ක් එකතු කරලා බැංකු ගාස්තු 5000 වියදම් නිසා අඩු වෙන්න ඕන. අඩු කරනවා. එතකොට අපිට එන්න ඕන ශේෂය 20000න් 50ක් අඩු වුණාම 15000යි. 15000යි 40000යි 55000යි. නිවැරදි ශේෂය 55000යි ප්‍රකාශයට අනුව හැදුවා. මේකෙන්නත් ඕන 50000යි එනවද බලන්න. මේ බලන්න. 40යි 20යි 60යි 6010යි. මෙතනත් 6010යි 5000ක් තියෙනවා. මදි 55000ක්. ශේෂය මෙතන ශේෂය අපේ නිවැරදි ශේෂය ඊගේ 55000යි. ඔක තමයි අපේ නිවැරදි ශේෂය. නිවැරදි ශේෂය මෙතන දානවා 55000යි. දැන් අහගන්න. මේ නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් එකතු කරන්නේ තැන්පත් කළත් නිෂ්කාශනය නොවු චෙක් අඩු කරන්න හේතුව. මේ බලන්න. අපේ හර පැත්තේ තියෙන්නේ තැන්පත් කරපුවානේ. තැන්පත් කරපුවා මේ අපි තැන්පත් කරන ඒවා මේ අපි යවන ඒවා. ඒ කියන්නේ නිකුත් කරන ඒවා. මේ හර පැත්තේ අපේ හර පැත්තේ තියෙන වත්කම් වැඩි වෙනවා කියන්නේ අපි බැංකුවේට තැන්පත් කරන ඒවා. අපි යවනවා අපි නිකුත් කරනවා කියන්නේ අපෙන් බැර වෙන ඒවා. මේ නිකුත් කළත් නිකුත් කරන ඒවා මේ තැන්පත් කරන ඒවා. ඊළඟ ප්‍රශ්නේ. මේ අපි 20000ක් දාගෙන නිසා නේද අපේ ගිණුමේ 20000 තියෙන්නේ.
අපේ account එකේ අපි 20000ක් දාගෙන අපේ account එකේ අපි 20000ක් දාගත්ත නිසා මෙයා ඒ 20000 දාගෙන නැහැ. අපි අපේ account එකේ 20000ක් දාගෙන බැංකුව 20000 දාගෙන නැහැ. ඒ නිසා නේද අර ටික් නොවි රවුම් වෙලා තියෙන්නේ. රවුම් වෙච්චා කියලා කියන්නේ එක්කෙනෙක් සටහන් කරපුවානේ. අපි 20000ක් සටහන් කරලා අපි අපේ account එකට දාගෙන 20000ක් මෙයා 20000ක් දාගෙන නැහැ. දැන් මට කියන්න වතුර භාජනයක් තියෙනවා මේ. යාළුවා අයියෝයි වතුර පොරවන. යාළුවාගේ වතුර භාජනයේ ලීටර 10ක් තියෙනවා. ඔයාගේ වතුර භාජනයේ ලීටර 10ක් තියෙනවා. යාළුවාට හොරෙන් ඔයා දාගෙන ලීටර 5ක්. දැන් වැඩි කාගේද? ඔයාගේ භාජනයේ නේද? මේ ඔයාගේ භාජනය. ඔයාගේ භාජනයේ වතුර වැඩි. ඔයාගේ භාජනයේ වතුර වැඩි කාට සාපේක්ෂවද? යාළුවාගේ භාජනයට සාපේක්ෂව. එහෙනම් මේ උඩ දාන්නේ සංශෝධිත බැංකු ගිණුම නේද? සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂයනේ සංසන්දනය කරන්න හදන්නේ. අපේ එකේ ශේෂය මේ අපේ එකේ ශේෂය අපේ එකේ ශේෂය අපේ එකේ ශේෂය මෙන්න මේ හේතුව නිසා අරයාගේ ශේෂයට වඩා වැඩි නේද? මෙන්න මේ හේතු අපි තැන්පත් කරගෙන කියන්නේ අපේ account එකේ අපි දාගෙන අපේ account එකේ දාගත්ත නිසා අපේ account එකේ දාගත්ත නිසා අරයාගේ account එකේ නොදාපු නිසා අපේ account එකේ සල්ලි වැඩි. වැඩි නම් මොකද කරන්න ඕන? අඩු කරන්න ඕන. මේ තියෙන්නේ එන්නේ ඒක. තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක් කියලා කියන්නේ අපි තැන්පත් කරගෙන බැංකුව එක තැන්පත් කරගෙන නැහැ. ඒ චෙක් එක 20000යි. තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක් අඩු කරන්නේ අපේ account එකේ මෙන්න මේ වැරද්ද නිසා සල්ලි වැඩි. සල්ලි වැඩි නම් අපි අඩු කරනවා. ඊළඟ එක මේ තියෙන්නේ අපි නිකුත් කරලා අපි 10000ක් අපේ account එකෙන් යවලා මෙයා යවලා නැති නිසා නේද රවුම් වෙලා තියෙන්නේ. අපි යවලා මෙයා යවලා නැහැ. මෙයා යවලා නම් අපිත් යවලා නම් මේක රවුම් වෙනවද ටික් වෙනවද? ටික් වෙනවනේ. අපි යවලා අපි යවපු නිසා අපේ ගිණුමේ ශේෂය දැනට අඩුයි නේද? මේ ඔයා පහක් පුරව ගන්න නැතුව පහක් හිල් කරගෙන පහක් යවාගෙන පහක් යවපුවාම 10යි 10යි තිබ්බ පහක් යවපුවාම ඔයාගේ දැන් තියෙන්නේ 5යි නේද? 5යි. මෙයාගේක සම කරන්න නම් ඔයා මොකක් කරන්න ඕනද මේ පහට? එකතු කරන්න ඕන. ඒ කියන්නේ අපි යවලා අපේ account එකෙන් අපි එළියට දාලා අරයා එළියට දාලා නැහැ. එයා එළියට දාලා නැහැ කියලා කියන්නේ අපේ account එකේ ශේෂය අඩුයි. අඩුයි නම් මොකක් කරන්න ඕන? එකතු කරන්න ඕන. ඒ නිසා තමයි නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් එකතු කරන්නේ. ඒ නිසා තමයි නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් එකතු කරන්නේ. දැන් මේක තුනණය කරමු. 10යි 20000ක් අඩු වුණාම ඍණ 10යි. ධන 10යි 20000ක් අඩු වුණාම ඍණ 10යි. 55000යි 10000ක් ඍණ වුණාම 45000යි. මේ බැංකු ප්‍රකාශයේ ශේෂය අපි හදපු එකේ බැංකු සැසඳුමේ ශේෂයට සමානයි. නේ? දැන් ඔයාට හොඳට ආගන්න. ඔයාට බැංකු ප්‍රකාශයේ ශේෂය දීලා අපි හදපු එකේ වැරදි ශේෂය හොයන්න එන්න පුළුවන්. මේ අපි හදපු එකේ වැරදි ශේෂය හොයන්න එන්න පුළුවන්. අපි හදපු එකේ වැරදි ශේෂය මෙතන මේ 40000යි. අපි හදපු එකේ වැරදි ශේෂය 40000යි. ඒ කියන්නේ ඔයා යට ඉඳන් උඩට හදාගෙන යන්න ඕන. ඔයාට බැංකු ප්‍රකාශයේ ශේෂය දීලා හදන්න කිව්වා. මේ බලන්න. පොලිමට හදන් ආවා. මේ උඩ ඉඳන් හදන් ආවා. උඩ ඉඳන් හදන් එන්නත් දන්නවා දැන්. එහෙනම් යට ඉඳන් උඩට හදන්නත් දැනගන්න ඕන. මෙන්න මෙතන එන ශේෂය බැංකුව විසින් අපි වෙනුවෙන් හදපු ගිණුමේ ශේෂයට සමාන වෙන්න ඕන. ඔච්චරයි බැංකු සසඳුම්. බැංකු සසඳුම් කියන්නේ ඔච්චරයි. ඕක හරියට තේරුම් ගන්න මේ වීඩියෝ එක බලන අය දෙපාරක් තුන් පාරක් බලලා හරි තියරිය තේරුම් ගන්න. හරදර වෙන්නේ ඇයි? වත්කම් වගකීම් හිමිකම් නිසා. මොකක්ද මේක හේතුව? ඒ සියල්ල තේරුම් ගන්න. එතකොට මේ පාඩම ඉවර වෙනවා. විනාඩි 30ක් විතරයි මේ පාඩම ඉවර කරගන්නවාට. මේ පාඩම එන ලොකු පාඩමක් වුණත් මෙච්චරයි සාරාංශය.
තේරෙනවද? පාඩම් ලේසි පාඩම් ලේසි විදිහට ඉගෙන ගන්න. accounts හරියට කරන්න, හරි තියරියට කරන්න ලේසිම වෙයි පාඩම් ටික. හරි පුතා. මේක හරියට බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් ආය අපි හම්බෙමු. එහෙනම් අයබෝවන්.